අයිබෝවන් සියලුම දෙනාට සුබම සුබ උදෑසනක් වේවා. මේ ඔබ එක්වන්නේ 2026 වර්ෂයේ වෙන්දේසියා විද්‍යාලයේ පවත්වනු ලබන ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු සමගයි. මම දුල්මිනී මිහිරන්ති. මම මලේසියා ලක්ෂානි. මේ වන විටත් මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට සියලුම කටයුතු සූදානම් පවතිනවා. එහෙම නේද මලීෂා? ඔව් දුල්මිනී, මේ වන විටත් මැතිවරණ භූමියේ සියලුම කටයුතු සාමකාමී අයුරින් සූදානම් වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි මේ මැතිවරණ භූමිය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අයෝධ්‍යාව සම්බන්ධ කරගනිමු. අයෝධ්‍යා අපිට මේ අවස්ථාවේදී බලා ගන්න පුළුවන් වෙන්නේ ඡන්ද ජ්‍යෙෂ්ඨාධිපති නිලධාරීන්තුමා විසින් ඡන්ද පෙට්ටිය රැගෙන යන ආකාරයයි ඒ සමගම කාර්ය මණ්ඩලයත් පැමිණෙන බවට පෙනී යනවා. වෙන්දේසියා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය ඉතාමත් පිරිසිදු භාවයකින් හා විනිවිද භාවයකින් පැවැත්වීමට සූදානම් කටයුතු කරලා ඉවරයි. ඒ වගේම තමයි නැවතත් ඡන්ද ප්‍රකාශන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙන මම අයෝධ්‍යා විමර්ශනී ඡන්ද ප්‍රකාශන මධ්‍යස්ථානයේ සිට මේ මොහොතේදී අපි ඡන්දපොළ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කෙසේද යන විමසා බැලීම සඳහා වීක්ෂකව මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා. වීක්ෂක දැන් පෙනෙන්නේ වෙන්දේසියා ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ඉදිරිපත් කිරීම ඡන්දයකයන් පෙළගැසී සිටින ආකාරයයි ඔවුන්ගේ ඉතා වටිනා මනාපේ උනන්දුවෙන් ලබා දීමට ඡන්දපොළ මධ්‍යස්ථානයේ පෙළගැසී සිටින ආකාරය ඔබට පෙනෙන්නේ. ඉතින් වැඩිදුර තොරතුරු ගෙනීමට බලාපොරොත්තු වෙන මම ඡන්දපොළ මධ්‍යස්ථානයේ සිට ඉන්සු ගනුහා. මේ මොහොතේදී මැතිවරණ කටයුතු අවසන් වෙලා කියලා අපිට වාර්තා වුණා. මේ මොහොතේදී ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ වෙත රැගෙන යනවා කියලා අපිට වාර්තා වෙනවා. අපි ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අයෝධ්‍යාව සම්බන්ධ කරගනිමු. අයෝධ්‍යා ඔබට දැන් මේ පෙනී යන්නේ ඡන්දය අවසන් වී ඡන්ද පෙට්ටිය රැගෙන යන ආකාරයයි. වෙන්දේසියා විද්‍යාලයේ ඉතාමත් පිරිසිදු භාවයෙන් හා සාමකාමීව පැවැත්වූ මැතිවරණය ඉතාමත් සාර්ථකව අවසන් වී තිබෙනවා. ඉතින් ඡන්දය ලබා දුන් ඔබ සැමටම ස්තුතියි. මේ මොහොතේදී අපි ඡන්දපොළ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කෙසේද යන විමසා බැලීම සඳහා වීක්ෂකව මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා. වීක්ෂක ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටිය රැගෙන යන ආකාරයයි සාධාරණ සහ විනෝදභාවයකින් යුතුව මැතිවරණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා මේ මොහොතේ අප වෙන්දේසියා විද්‍යාලයේ විදුහල්පතිතුමාව සම්බන්ධ කරගන්නවා. ඉතින් වීක්ෂක ඔබට මේ අවස්ථාව. වීක්ෂක මැතිවරණය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අපපාසල නියමුවාණන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි මෙතුමාගෙන් අහලා බලමු අද දිනේ පැවැත්වූ මැතිවරණය සම්බන්ධයෙන්. 2026 වර්ෂයට අදාළව වෙන්දේසියා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අද දිනේ පැවැත්වීමට සීල කටයුතු ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ මැතිවරණය ඊටාම සාමකාමීව බොහොම සංවිධානාත්මකව පාසලේ දරුවන්ට ඡන්දය ප්‍රකාශ කරන්න පහසු වෙන ආකාරයට අපි සංවිධානය කරලා තියෙනවා. ඉතින් පාසලේ සියලුම දරුවන් පහුගිය දින කිහිපෙදීම මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා ඔවුන්ගේ මනාපය මේ අපේක්ෂකයන්ට ප්‍රකාශ කිරීම සඳහා වමනා කරන
සුදුසු පරිසරයේ වටපිටාව අපි සූදානම් කරලා තියෙනවා. ඊටාම කාර්යක්ෂමව මේ මැතිවරණ කටයුතු පාසලේ සියලු දෙනාගේ දායකත්වයෙන් අවසන් කිරීම තමයි අපේ අරමුණ. ඉතින් ඒ අවසන් කිරීමට අදාළව කන්ද ප්‍රකාශ කරලා දරුවන් සියලු දෙනාගේ ඡන්දය මනාපේ කල කරලා ඉන් අනතුරුව ඒ ඡන්ද පත්‍රිකා ඇතුළත් ඡන්ද පෙට්ටිය ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ඉන්න කාර්ය මණ්ඩලය වෙත බාර දුන්නා. ඒ කාර්ය මණ්ඩලයේ මැදිහත් වීමෙන් දායකත්වයෙන් ඡන්ද ගණන් කිරීම කටයුතු අවසන් කරලා අද දවසේදී ඉදිරිපත් වුණු අපේක්ෂකයන් 45 දෙනාගෙන් 23 දෙනෙක් වෙන්දේසියා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා තෝරා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ගණන් කිරීමේ ප්‍රතිඵල අනුව අද දවසේ එම අපේක්ෂකයන් 23 දෙනා තෝරාපත් කරගෙන ඒ නිල ඡන්ද ප්‍රතිඵල ඒ සියලුම දෙනාට දැනුවත් කරලා ඉතාම සාර්ථකව මේ මැතිවරණයේ වැඩ කටයුතු අපි සියලු දෙනා විසින් අවසන් කරනු ලැබුවා. ඉතින් මේ නව වැඩසටහන පාසල තුර දියත් කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විදිහට මම ඉතාම සතුටටපත් වෙනවා අලුත් වැඩසටහනක් අපට ආරම්භ කිරීමට හැකියවීම සම්බන්ධයෙන්. විනිවිදභාවයකින් මැතිවරණ කටයුතු පැවැත්වීමට සහ යෙදුන් බව වෙන්දේසියාවේ විද්‍යාලයේ ගුරු භවතුන් හා සිසුන් සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වන අතර අදට මැතිවරණ කටයුතු සම්බන්ධ තොරතුරු ගෙන ඒම අවසන් කරනවා. මම වෙන්දේසියාවේ මාධ්‍ය අංශයේ මාලිෂා ලක්ෂානි. මම දුල්මිනී මීරංගි. ආයිබෝවන්.